ධාතුන් වහන්සේලා හරියට මුම් පියල්ලක් හා සමානයි කියන. ඒ කියන්නේ මුං ඇටයක් දෙකට පැලුවට පස්සේ තියෙන ප්‍රමාණයෙන් යුක්තව බිඳිලා ගියා. එවැනි ධාතුන් වහන්සේලා අර ද්‍රෝණ බමුණා ධාතු බෙදන්න ගත්ත භාජනෙන් පුරවලා 5ක් තිබ්බා. ඊළඟට මධ්‍යම ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා වී ඇටයක් දෙකට පැලුවට පස්සේ තියෙන ප්‍රමාණයට සමානයි. කඩ සහල් ප්‍රමාණයෙන් කියන්නේ සහල් ඇටයක් දෙකට කැඩුවට පස්සේ තියෙන අන්නේ ප්‍රමාණයෙන් ධාතුන් වහන්සේලා අර ද්‍රෝණ බමුණගේ භාජනෙන් පුරවන 5ක් තිබ්බා. කුඩාම ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා වෙන් වෙලා තිබුණා. ඒව හරියට අබෑට ප්‍රමාණයෙන් යුක්තයි කියන. එවැනි ධාතුන් වහන්සේලා අර භාජනෙන් පුරවලා 6යි. එතකොට ඔක්කොම භාජනෙන් පුරවලා 16ක් තිබ්බා. මේ 16 දෙක බැගින් රජවරු 8 දෙනෙකුට බෙදලා දුන්නා. භාජනෙන් පුරවලා දෙකක් එක ද්‍රෝණයයි. ওই විදිහට ද්‍රෝණ 8කට බෙදලා ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජවරුන්ට බෙදලා දුන්නා. හැබැයි චිතකේ ආදාහණය වෙනකොටමයි කේම කියන මහරහතන් වහන්සේ 이르දියෙන් මේ චිතකේ ඇතුළට ගිහිල්ලා එක දන්ත ධාතුන් වහන්සේ නමක් අතට ගත්තා. අරගෙන ඒ දන්ත ධාතුන් වහන්සේ අරගෙන එදා කලිඟු රටේ රජතුමාට ගිහින් දුන්නා. රජතුමනි මේ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ නමක්. මේ දළදා වහන්සේට ජීවමාන බුදුරජාණන් වහන්සේට සේම පූජාවන් පවත්වන්න. ඒ දළදා වහන්සේ තමයි අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඒ පිරිස පරම්පරාවෙන් ඇවිල්ලා එදා ලංකාවට අරගෙන ඇවිල්ලා අද මේ වෙනකොට ලංකා වාසීන්ගේ අප්‍රමාණ වන්දනාවලට පාත්‍ර වෙන ඒ මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටින්නේ එදා කේම මහරහතන් වහන්සේ චිතකයේ ආදාහණය වෙනකොට 이르දියෙන් ගිනි දැල් අතරින් ගිහිල්ලා අතට ගත්තේ දළදා වහන්සේ. ඒ වගේමයි තවත් රහතන් වහන්සේ නමක් සරබූ කියන මහරහතන් වහන්සේ චිතකයේ ගිනි දැල් අතරින් අදිෂ්ඨාන කළා. උන්වහන්සේ චිතකයේ ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවාස්ති ධාතුන් වහන්සේලා කියන්නේ බෙල්ලේ ඉඳන් හිස් කබල දක්වා තියෙන මේ අස්ති 7ක් තියෙන. අන්නේ ධාතුන් වහන්සේලා අතට අරගෙන අහසට පැන නැග්ග 500ක් මහරහතන් වහන්සේලා සමග අහසින්ම ඇවිල්ලා මයංගන චෛත්‍ය ඉදි කරපු තැන එදා සුමන සමන් දෙවියන් කේශ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන මයංගන චෛත්‍ය ඉදි කරා. ඒ චෛත්‍යයේ තැන්පත් කරා ඒ ශ්‍රීවාස්ති ධාතුන් වහන්සේලා. අනෙක් ධාතුන් වහන්සේලා අතරින් ධාතු බෙදනකොට ඔබ දන්නවා ද්‍රෝණ බමුණා බුදුරජාණන් වහන්සේගේ දැන් අර රන් දෙන විවර කරනකොට තිබුණේ දළදා වහන්සේලා 3 නමයි. එක් දළදා වහන්සේ නමක් දැල් වෙනකොටමයි කේම මහරහතන් වහන්සේ ගත්තේ. ඒ දළදා වහන්සේලා 3 නමම ද්‍රෝණ බමුණා හොරකම් කරා. හංගගත්තා. කාටවත් පේන්නේ නැති වෙන්න හොරෙන් හංගගත්තා. හංග ගන්නකොට කරේ එක දළදා වහන්සේ නමක් හිමීට ජටාවේ හංගගත්තා. අනෙක් දළදා වහන්සේ ඉනේ හංගගත්තා. තවත් දළදා වහන්සේ නමක් සමහර විට ඉනේ හංග ගන්න ගියාට පස්සේ බිම වැටුණත් දන්නේ නැහැ. බිමට දාලා පයෙන් පාගගත්තා. ඒක හොයන්න බැරි වෙන්න හංගගත්තා. කොතනින් හරි එකක් ඉතුරු වෙයි කියලා හිතුවා. හැබැයි කාට හොරෙන් මේ ධාතුන් වහන්සේලා හංගගත්තත් ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ දසදහසක් ලෝක ධාතු වලින් පිරීලා ඉතිරිලා හිටපු දෙවියන්ට මේ හොර වැඩේ කරන්න බැරි වුණා. දෙවියන් දැක්කා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවාගෙන අහසේ ඉඳන් අදිෂ්ඨානයක් කරා. ද්‍රෝණ බමුණා මේ ජටාවේ හංගගෙන ඉන්න. මේ දළදා වහන්සේට වැඳුම් පිදුම් කිරීම පිණිස දෙවියන් වන අප සුදුසු නම් මේ දළදාව ජටාවෙන් මිදිලා අහසට පැන නැගලා කරඬුව මත පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ වෙලාවේ අර බමුණා ජටාවේ හංගගත් දළදා වහන්සේ අහසට පැන නැගලා සක්‍ර දෙවියන්ගේ කරඬුව මත පිහිටියා. සක්‍ර දෙවියන් දෙවිය පිරිසත් සමග සාදුකාර දෙමින් ඒ දළදා වහන්සේ අරගෙන ගිහින් සිළුමිණි මහා සෑය තැන්පත් කරා. අදටත් බුදුරජාණන් වහන්සේගේ එක දකුණු දළදා වහන්සේ නමක් සිළුමිණි මහා සෑයේ තව්තිසා දිව්‍ය ලෝකෙ දෙවියන් වන්දනා කරනවා. ඊළඟට අර බිමට දාලා පයින් පාගගෙන හංගගත්ත
ඒ දළදා වහන්සේ නාග ලෝකයෙන් ධාතු බෙදන වෙලාවේ ධාතු වන්දනා කරන්න ආපු නාග රජවරු මේ දළදා වහන්සේ දැකලා පොළොව ඇතුළෙන්ම ඇදලා අරගත්ත නාග ලෝකයට අරගෙන ගියා නාගයන්. ඒ නාග ලෝකයට ගෙනිච්ච දළදා වහන්සේ තමයි සෝමාවතී චෛත්‍ය ඉදි කරනකොට නාග ලෝකයට ගිහින් රහතන් වහන්සේලා අරගෙන ඇවිල්ලා අද ලංකාදීපේ සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් වෙලා තියෙනවා. එතකොට ද්‍රෝණ බමුණ අර ඉනේ හංගගත්ත දළදාව ඒ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ ඒකත් හොරකම් කරගත්තා. ද්‍රෝණ බමුණ ඉනේ හංගගත්ත දළදාව ගාන්ධාර දේශයෙන් පැමිණි තරුණෙක් උපාසකෙක් එතනින් ගත්තා කියලා සඳහන් වෙනවා. එදා ගාන්ධාර දේශය කියලා හැඳින්වුවේ පාකිස්තානය කියන රටට. අද වෙනකොට ඒ දළදා වහන්සේ හරියටම කොතන තියෙනවද කොහෙට ගියාද කියලා විස්තරයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේලා අතර නලල් තලයේ ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් කරලා තියෙනවා. අකු ධාතුන් වහන්සේලා දිනමගෙන් වම් අකු ධාතුන් වහන්සේ අදත් වැඩ ඉන්නේ බඹලව බ්‍රහ්ම දෙවියන් අරගෙන ගිහින් සලුමිනි මහා සෑය තැන්පත් කරා. දකුණු අකු ධාතුන් වහන්සේ දිව්‍ය ලෝකෙ තිබිලා මේ වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් ඉල්ලීමෙන් සක්‍ර දෙවියන් ලබා දුන්නා. අද වෙනකොට අනුරාධපුර තූපාරාම චෛත්‍යයේ දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් වෙලා ඉන්නේ. අනෙක් ධාතුන් වහන්සේලා සියල්ල රජවරුන්ට ලබා දුන්නා. ඒ රජවරු තම තමන්ගේ ප්‍රදේශවල ගිහින් චෛත්‍ය හැදුවා. ඒ අතර අද මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් විශාලම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක්. බුද්ධ ශරීරයේ ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක් රාමගාම නගරේ කෝලිය රජදරුවට දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණේ මද ලංකාවේ ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් වෙලා තියෙනවා. මේ විදිහට අද මේ වෙනකොට දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, නාග ලෝකේ, මනුස්ස ලෝකේ සෑම තැනම බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ පිට විසිරීලා ගිය සර්වඥ ධාතුන් වහන්සේලා ලෝකේ පවතිනවා. මේ ධාතුන් වහන්සේලා අවුරුදු 5000ක් යනතෙක් බිඳිලා විසිරීලා ගිය ආකාරයටමයි පවතින්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මිනිස්සෙක් මැරුණාට පස්සේ දැන් අපි ගැන හිතමු. අපේ මේ ශරීරයේ ඇටසැකිල්ල මේ කොටසක් අවුරුදු 5000ක් තියෙයිද? නෑ, මේක දිරලා පස් වෙලා හුණු වගේ වෙලා පිටි වගේ වෙලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනාමාන ලැබමින් ඒ ආකාරයෙන්ම පවතිවා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ නිසා අවුරුදු 5000ක් අවසන් වෙනතෙක් ඒ ධාතුන් වහන්සේලා එදා පිරිනිවන් පාපු දවසේ බුද්ධ අදිෂ්ඨානයේ මත විසිරුණේ යම්සේද ඒ විදිහටම ලෝකේ පවතිනවා. අවුරුදු 5000කට පස්සේ ධර්මයේ තියෙනවා ධාතු පරිනිර්වාණය සිදු වෙන හැටි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසක ලෝකේ සෑම තැනම තියෙන සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා ඒ චෛත්‍ය වලින් අහසට පැන නැගලා සියලුම ධාතුන් වහන්සේලා අවසාන එකතු වෙන්නේ බුද්ධ ගයා වජිරාසනයේ ඉහළ අහසේ. හරියට බුදුරජාණන් වහන්සේගේ ශරීරේ ඒ අස්ති ධාතු පිහිටපු විදිහටම ඒ විසිරිච්ච ධාතුන් වහන්සේලා එකට ඇමිනිලා බුදුරුවක් මැවෙනවා. ඒ මැවෙන බුදුරුව අහසේ යමා මහ පෙළහර පාලා බුදු කෙනෙක් පමනක් කරන සාමුක්ඛංශික දේශනාවක් බුද්ධ අධිෂ්ඨානයේ පරිදි ඒ ධාතුන් වහන්සේලාගෙන් මැවෙන බුදුරුව බුද්ධ ගයා වජිරාසනයේ ඉහළ අහසේ පවත්වනවා. ඒ දේශනාව අහලා මේ බුද්ධ ශාසනය තුල බොහෝ දෙවියන් බ්‍රහ්මයන් අවසාන වතාවට ධර්මය අවබෝධ කරගන්න ඉතර. ඒ දේශනාව පවත්වලයි අවසන් වෙනවත් සමගම අහසෙම ඒ බුදුරුව ගිනි ජාලාවකින් වැහිලා යනවා. ඒ ගිනි ජාලාවෙන් වැහිලා ටික වේලාවකින් යනකොට බලනකොට අලුවත් දූවිලිවත් දැලිවත් නැතුව අර ධාතුන් වහන්සේලා සියල්ල අහසේම පිරිනිවන් පාල නොපිනිය යනවා. ওই විදිහට තමයි ධාතු පරිනිර්වාණය ගැන ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට බුදු කෙනෙක්ගේ ජීවිතේ පිරිනිවන් පෑම් තුනක් තියෙනවා. එකක් තමයි ක්ලේශ පරිනිර්වාණය. කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වීම.
ඊළඟට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරා ගම්නියම් ගම් පුරා වැඩම කරමින් ධර්මයේ දේශනා කරලා සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ තුල ඒ පිරිනිවන් පෑම සඳහන් වෙන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම හැටියට. නමුත් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය මත තාමත් සර්වඥ ධාතුන් වහන්සේලා ලෝකේ පවතින. සර්වඥ ධාතු කියන්නේ බුදුරජාණන් වහන්සේගේම ශරීරයේ කොටස්. උන්වහන්සේගේම ශරීරයේ අස්ති ධාතුන් වහන්සේලා. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා තුල පිහිටපු බුද්ධ අදිෂ්ඨානී බුද්ධ ශක්තිය තව අවුරුදු 2400 ගාණක් යනතෙක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා හරියටම අවුරුදු 5000ක් යනතෙක් මේ ධාතුන් වහන්සේලා තුල බුද්ධ අදිෂ්ඨානී ලෝකේ පවතිනවා. අවුරුදු 5000ක් අවසන් වෙන වෙසක් පුන් පොහොය දවසේ තමයි සියලු සර්වඥ ධාතු එකතු වෙලා බුදුරුවක් මැවිලා පෙළහර පාලා අහසීම ධාතු පරිනිර්වාණය සිදු වෙන්නේ. ඒ නිසා මේ ත්‍රිවිධ පරිනිර්වාණය ගැන ඔබේ හිතේ ශ්‍රද්ධාව ඇති කරගන්න ගමන් ඔබත් දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඒකාන්තකින් අපි වාසනාවන්තයි. තාමත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වුණාට ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න කාලෙකයි අපි මේ මනුස්ස ලෝකෙට ආවේ. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට කරපු ප්‍රකාශයක් ගැන සඳහන් වෙනවා මහා වංශයේ. මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ධාතුන් වහන්සේලා දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා සමානයි කියන. ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි කියන. ඒකට හේතුව ධාතුන් වහන්සේ නමක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේම ශරීරයේ කොටසක්. ඒ නිසා අපි කවුරුත් මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් අප්‍රමාදීව අපට පුළුවන් ඒ ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය, උද්දේශික චෛත්‍ය මේ වෙනකොට ලංකාව පුරා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් විශාලම කොටසක් අද ලෝකයේ තියෙන මේ ලංකාදීපේ චෛත්‍ය රාජානන් වහන්සේලා තුල. ඒ නිසා මේ මනුස්ස ජීවිතය අපිට බුදුරජාණන් වහන්සේට වන්දනා කරාසේ බුදුරජාණන් වහන්සේට පුද පූජා පැවැත්වුවාසේ අප්‍රමාණ පින් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් පින්වතුනි අපි හැමෝම මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේසේ ඒ වැඩ ඉන්න ධාතුන් වහන්සේලාටත් පුද පූජා පවත්වමින් උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න මේ මනුස්ස ජීවිතයේ තුල වීරියක් උත්සාහයක් ගත්තොත් අපටත් ධර්මයේ දියුණු කරගන්න වාසනාව ලැබෙනවා. එහෙමනම් මේ ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්